ඉරිපොද වැස්ස ටිරනාට්‍යයක එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අදත් මගේ channel එකට මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ ඔලිවියා ඔයා කාගටද කතා කර හිටියේ. ඉතින් ඔලිවියාගෙන් විස්තර දැනගන්නයි මේ විදියට ඇහුවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක මුලින්ම subscribe කරලා එකතු වෙන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. ඉතින් මේ විදියට ඔලිවියාගෙන් තිදස් ප්‍රශ්න අහද්දී ඔලිවියා කියන්නේ මේ ඔෆිස් එකට අලුතෙන්ම ආපු ගර්ල් ගැන. ඉතින් එයා ගැන තමයි කතා කර හිටියේ. මොකද එයා මේ ඔෆිස් එකට නොගැලපෙන දේවල් පළඳගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා ඒක ගැන දැනුවත් කරා ඒ විදියට ඔෆිස් එකට එන්න එපා කියලා. ඉතින් ඇත්තටම තිදස් ඒ වෙලාවේ විහිළු කරනවා ඔලිවියාට ඇයි කේන්ති ගිහිල්ලා කියලා. ඇත්තටම මේ ඔෆිස් එකේ ඉන්න අය ඔක්කොම හරි හොඳට ඉන්නවා කියලා තමයි තිදස් නම් කියන්නේ. නමුත් ඔලිවියා ඇත්තටම ආත්මිට කැමතිම නැහැ. මොකද ආත්මී ගොඩක් ලස්සන නිසා එයාට බයයි තිදස්ව ආත්මිට මුණ ගැහෙයි කියලා. ඒ කියන්නේ හැමෝම ඔෆිස් එකේ ඉන්න අය තිදස්ට කැමැත්තෙන් ඉන්නවා කියලා මේ වෙද්දි ඔලිවියා දන්නවා. ඉතින් ආත්මිට නම් ගොඩක් වෙලාවට තිදසුත් කැමති වේවි කියලා ඔලිවියාට බයක් හිතෙනවා. ඉතින් ඒ නිසා තමයි ඔලිවියා අනිවාර්යෙන්ම ආත්මිට මේ ප්‍රශ්න ඇති කරන්න උත්සාහ කරන්නේ. ඉතින් කොහොම වුණත් ඉදිරියේදී ආත්මිට ගොඩක් ප්‍රශ්න ඇති වේවි. මොකද දකින වෙලාවට ඔලිවියා මොනවා හරිම දෙයක් කියාවි. නමුත් තිදස් කල්පනා කරනවා ඔලිවියා කවදාවත් මීට කලින් මෙහෙම කතා කරලා නැහැනේ. ඉතින් කවුරු ගැනද ඇත්තටම මේ කතා කරන්න කියලා. මේ ඔෆිස් එකට ආපු අලුත් කෙනා කවුද කියලා අනිවාර්යෙන් තිදස් හොයන්න උත්සාහ කරાવી. ඉතින් ඒ වගේම ඔෆිස් එකේදී අනිවාර්යෙන්ම එයා කල්පනා කර ඉන්නේ එයාට නංගි කියපු කතාව. මොකද තංගි ඇවිල්ලා ගෙදරදී කිව්වනේ ටවුන් එකේදී ආත්මී අක්කව මුණ ගැහුණා කියලා. ආත්මී අක්කා හිටියටත් වඩා ගොඩක් ලස්සන වෙලා කියලා ඇත්තටම නංගි කිව්වා. ඒ ගැන තමයි තිදස් ඇත්තටම කල්පනා කරන්නේ. ඉතින් මේ වෙද්දී තිදස් හිතන විදියට ආත්මී කසාද බැඳලා ලස්සනට ඉන්නවා ඇති කියලා හිතනවා. නමුත් මේ දෙන්න අහම්බෙන් මුණ ගැහෙනවා අපිට ඉදිරියේදී අනිවාර්යෙන්ම බලා ගන්න පුළුවන් වේවි. ඉතින් ඔයාලට සුබ දවසක්. මං ගිහින් එන්නම්.